හරි. එහෙනම් දරුවෝ ඔක්කොම ඇවිල්ලා ඉන්නේ. ඔන්න අද මේ වසරට අපේ VIP ක්‍රිකට් ක්ලබ් එකට අලුතෙන් ළමයි ගන්නවා. මේක හොඳින් මතක තියාගන්න ළමයි. අපේ VIP ක්ලබ් එකේ තේරුම තමයි වීර ඉහළ පන්දුව. තේරුණානේ? හෙට අපි පැට්‍රිස් පටන් ගන්නවා. හරිද? හෙට පැට්‍රිස් කළා ඒකෙන් තෝරගන්න ළමයි අපි කණ්ඩායමට ඇතුළත් කරනවා. අපේ කණ්ඩායමේ හොඳට සෙල්ලම් කරපුවාම ওই ක්ලබ් එක හොඳට සෙල්ලම් කරපුවාම ඔය ළමයිට ජාතික කණ්ඩායමක් නියෝජනය කරන්න පුළුවන්. ඔයාලා දන්න ඇති අපේ ක්ලබ් එකේ VIP ක්ලබ් එකේ කලින් සෙල්ලම් කරලා දැන් ජාතික කණ්ඩායම නියෝජනය කරන නයෝම විජේවීර, එතකොට සිසිල සිරිමෙවන්, ඒ වගේ ගොඩක් ක්‍රීඩකයෝ ඉන්නවා. එහෙනම් දරුවනේ අනිවාර්යයෙන්ම බැට් එකක් ඕනේ. තේරුණාද? මේ මං අතේ තියා ඉන්න වගේ බැට් එකක් ඕනේ. සාමාන්‍යයෙන් ඒ බැට් එකක් රුපියල් 25000ක් 30000ක් විතර වෙයි. ඊට වැඩි වුණත් කමන්නේ. ඊට හොඳ එකක් වුණත් ගන්න. මම කියන්නේ අඩුම ගාණ ඒ ගාණ තමයි බැට් තියෙන හොඳ බැට් තියෙන අඩුම ගාණ. ඔය 10 12000 තියෙන ඒවා නම් වැඩක් නැහැ. ඒවා ගන්න එපා ළමයිනේ. මේ බැට් එක කරන් පැට්‍රිස් දෙන්න. මම හෙට පැට්‍රිස් වලට ගන්නේ මේ බැට් එකක් තියෙන ළමයි විතරයි. තේරුණාද? ඔය සල්ලි නැති ළමයිට අපිට උදව් කරන්න පුළුවන්. ඒත් ඉස්සරහට යද්දි මේ ක්‍රිකට් වලට ගොඩාක් සල්ලි වියදම් කරන්න වෙනවා. ඒක හැමදාම අපිට කරන්න බෑනේ. මේ ඒකින්ද අනිවාර්යයෙන්ම බැට් එකක් අරගෙන එන්න. ඔයාලගේ ගෙවල් වල බැට් තියෙනවා නම් කමන්නේ. අලුත් බැට් ඕනේ නැහැ. ගෙවල් වල බැට් තියෙනවා නම් කමක් නැහැ. එහෙම නැති දරුවෝ අනිවාර්යයෙන්ම බැට් එකක් අරගෙන එන්න. හෙට අපිට එතකොට සිලෙක්ෂන් බලන්න පුළුවන්. බෝලිං කරන කට්ටියගේ කොහොමද බෝලිං තත්ත්වය කියලා. එතකොට බැට් කරන කට්ටියගේ බැටින් තත්ත්වය කොහොමද කියලා. ඔයාලට බැට් එකක් විතරයි අපි මුලින්ම කියන්නේ. අවශ්‍ය කරන ෆෑඩ්, එතකොට ග්ලව්ස්, හෙල්මට් ඔක්කොම අපේ ක්ලබ් එකේ ගන්න ඔයාලට දෙනවා. එහෙනම් ළමයිනේ මූලික ගෙවීම රුපියල් 5000යි. ඊට පස්සේ ඔයාලට මාසේ ගානේ 2500 ගානේ ගෙවාගෙන යන්න තමයි තියෙන්නේ. එතකොට ළමයි තව දෙයක්, ඔයාලා වෙන ක්ලබ් එකක මැච් එකක් තියෙනවා නම් ඒකට අනිවාර්යෙන් රුපියල් 4000ක් අරන් එන්න ඕනි. අපිට එතකොට බෝලයක් ගන්න තියෙනවා. එතකොට දවල් කෑම ටික ගන්න තියෙනවා. ඒවට රුපියල් 4000ක් අරගෙන එන්න ඕනි. ඕවා තමයි අපි හෙට සිලෙක්ෂන් එකෙන් පස්සේ තෝරගන්න ළමයිට ඉතුරු විස්තර කියන්න. එහෙනම් ඔය පසයිනේ ළමයින්ටත් ඔක්කොම ඇහෙනවානේ. හෙට අනිවාර්යෙන් මෙද්දී බැට් එකක්. අනිවාර්යයෙන්ම බැට් එකක් අවශ්‍යයි. බැට් එකක් නැති ළමයි මම පැට්‍රිස් වලට ගන්න නැහැ. තේරුණාද? අඩේ මෙච්චර සල්ලියක් යනවා කියලා මම දන්නේ නෑනේ. මම ක්‍රිකට් වලට තියෙන ආසාවට ආවේ මේ ක්ලබ් එකට ජොයින් වෙන්න. ඉස්කෝලේ කාලේ ඉඳලා ක්‍රිකට් ගහපු හින්දා. අඩේ බැට් එකක් කොහෙන්ද ගන්නෙ? අඩේ මගේ අඳුරන කාගේවත් ළඟවත් බැට් එකක් නෑනේ. උපුලා ළඟ බැට් එකක් තිබ්බා නේද? පැට්‍රිස් මේක ඉවරලා යද්දි උපුලෙන් අහලා බලන්න ඕනේ මේ බැට් එක දෙයිද කියලා. උපුලා අලුත් බැට් එකක් ගන්නවා නම් මට ඒ බැට් එක ඉල්ල ගන්න පුළුවන්. උපුලා අලුත් බැට් එකක් ගත්තේ නැත්තම් මට කෙලවෙනවා. අයියෝ මං කොච්චර ආසාවෙන්ද හිටියේ මෙතන හොඳට ක්‍රිකට් ප්‍රැක්ටිස් කළා, හොඳට මැච් ගහලා කොහොම හරි ජාතික කණ්ඩායම නියෝජනය කරන්න. අනේ බලන්නකෝ කොහෙන් හරි සල්ලි හරස් වෙනවනේ. හරි කෝච්, හෙට සුපිරිම බැට් එකක් මම අරගෙන එන්න. මම බලලා තියෙන්නේ. ඒක 90000ක් විතර වෙනවා. ඒ බැට් එක SS හොඳයි නේද කෝච්? SS බැට් හොඳයි දරුවා. SS බැට් හොඳයි. අපේ කුමාර සංගක්කාරයම ගහන්නේ SS බැට් වල ඉන්නේ. හොඳයි. ඒ බැට් එක එහෙනම් බලලා ගෙන්න. එහෙනම් දරුවනේ දැන් ඔයාලට යන්න පුළුවන්. මං කිව්වා හොඳට මතකනේ. බැට් නැති ළමයි එක්කෙනෙක්වත් මම පැට්‍රිස් වලට ගන්න නැහැ. හරි දැන් එහෙනම් ඔයාලා යන්න. අපි දැන් අර අන්තිම අවුරුද්දේ කණ්ඩායමට මේ පුහුණුවීම් තියෙනවා. ඔයාලා එහෙනම් දැන් යන්නකෝ. මේ මගේ අතේ තියෙන බැට් එක ගත්තත් කමක් නැහැ. මේක නම් අඩුම 48ක්වත් වෙනවා. මේ බැට් එක ඊයේ ගෙනාවේ. මේ වගේ බැට් එකක් වුණත් කමක් නැහැ. මේ බැට් එකත් මම විකුණනවා. ඕන්න ළමයි ගන්න පුළුවන් මේ බැට් එක. අලුත්ම බැට් එක. මේක 35000 විතර මට ළමයිට දෙන්න පුළුවන්. කෝච් මම කැමති ඔය කොකපුරා බැට් එක ගන්න. කෝච් ඕක 35000ට දෙනවනම් මම දැම්ම ගන්නම් කෝච්. මට ඊට පස්සේ ආයේ කඩවල වලින් ගන්න ඕනේ නැහනේ. කෝච් ඔය හොඳ බැට් එක ගන්න තෝරලා අරන් තියෙන්නේ. කෝච් ඔය බැට් එක මට දෙන්න. මම ගන්නම් 35000ට. හරි දරුවා. එහෙනම් මම මේ බැට් එක ඔයාලට දෙන්නම්. අලුත්ම බැට් එක. ඊයේ ගෙනාවේ මේ බැට් එක. එහෙනම් ওই දරුවා මේ බැට් එක ගන්න. මේ අනිත් දරුවන්ට එන යන්න පුළුවන්. ෂා කෝච් මේ බැට් එක නම් සුපිරිනේ. 4 ඉතින් පුළුම් පොදක් අල්ලනවා වගේ. වනන්න පුළුවන් 6 පාරවල් මම මේ බැට් එක ගන්නම් කෝච්. සුපිරි බැට් එකක් නේ. එහෙම තමයි දරුවා. අපි ගන්නේ හොඳම ප්‍රමිතියෙන් තියෙන බැට් තමයි. මම මේ දරුවන් ගොඩකට බැට් දීලා තියෙනවා. ওই දරුවා එනවා ওই බැට් එක ගන්න. ඒ කොහමද මගේ SS බැට් එක 95000කට ගත්තේ ඈ? තදනේ. අයිතින් බෝලට ඉතින් 6 පාරවල් විතරයි කිව්වා කඩේ පොර. අයිතින් පට්ටටම අදිනවා ගෝබම් බැට් එක.
අඩෝ සිරාවටම SS නේ බං. කුමාර සංගක්කාරයම ගහන්නේ toy බැට් එකකින් තමයි බං. අඩෝ තදනේ බං. මාත් ගත්තර කෝච් පෙන්නපු බැට් එකේ දාම. අම්මට රාජුවාගේ CA බැට් එක බලපංකෝ. අඩෝ පහර බං. මේ කොමාරි අපි ක්ලබ් එකේ අපේ VIP ක්ලබ් එකේ වැඩ පෙන්නලා අනිවාර්යයෙන්ම නැෂනල් ගහන්න ඕනි බං. ශ්‍රී ලංකා ක්‍රිකට් අපි නියෝජනය කරන්න ඕනි. උඹලා දන්නවද ඒක? උඹ මේ මොනවද කියන්නේ බං? අනිවාර්යෙන්ම නැෂනල් ගහන එක ගහනවා. අපේ තාත්තා කිව්වා කොමාරි කළා නැෂනල් ගස්සනවා කියලා බං. අර ඇමතිලා එහෙම අඳුරනවනේ බං. ඒවට ගානක් දීලා ඇතුළට දාගන්න පුළුවන්. දක්ෂතාවයෙන් නෙවෙයි බං මෙතන බලන්නේ සල්ලි. උඹලා දන්නවද ඒක? අනිවාර්යයෙන්ම උකුලා අපිට සපෝට් එකක් දෙන්න ඕනි. නැද්ද පංචාමා? අපි උඹගේ බොක්කේ යාළුවෝනේ. ඒක නෙවෙයි උපුලා. උඹගේ පරණ අර තිබ්බ නේද? SF බැට් එකක්. ඒකට මොකද බං කරන්නේ? ඒක දෙමුද බැට් එකක් නැති එකටවත්? පිස්සුද බං ඔය බැට් එක එකාට මේ පිනට දෙන්න. ඕවත් මේ ලොකු ගානක් දීලා ගත්ත ඒවා. අර මගේ තව බැට් දෙක තුනක්ම තියෙනවා බං. ඕවා එකටවත් දෙන්නේ නැහැ. ඕවා මං මම බෑ නැෂනල් ගිහපම් බං මගේ කාමරේ වෙනම බැට් කලෙක්ෂන් එකක් එහෙම දානවා. ඒවට තියන් ඉන්නේ බං. ඔය එක එකාට දෙන්න පුළුවන්ද බං? උන් හොයාගයි බං. උඹ නිකන් හිතපන් බං රාජුවා. උපුල් එදා මං ඔබට කතා කරන්න හිටියේ. එදා වෙලාවක් තිබ්බේ නෑනේ. හම්මට සිරි උඹලා සේරම බැට් අරගෙන නේද බං? අඩේ මට පොඩි උදව්වක් කරපන් උපුල්. හා මූනේ. උඹේ දා අර ක්ලබ් එකට ඇවිල්ලා හිටියා නේද? ඇයි කියපන්. මොකද්ද වෙන්න ඕනි? අනේ මචං පුළුවන් නම් මට මේ උදව්ව කරපන්. උඹට පින් අයිති වෙයි. උඹ ළඟ පරණ බැට් එකක් තියෙනවා නම් දීපන්කෝ. මට බැට් එකක් ගන්න සල්ලි නෑ බං. අනේ මචං ලොකු උදව්වක්. කැඩුන බැට් එකක් හරි කමන්නේ. මම මොකක් හරි කරලා ගන්න. අනේ තියනවා නම් දීපන්කෝ. ලෙදර් බෝලෙට ගහන්න පුළුවන් බැට් එකක්. කෝච් කිව්වනේ බං බැට් එකක් නැතුව එන කවුරුත් ප්‍රැක්ටිස් වලට ගන්න නෑ කියලා. අඩෝ මගේ ආසාවක් බං නැෂනල් යන එක. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන එක. අඩෝ ඒකින්ද මට බැට් එකක් තියෙනවා නම් දීපන්කෝ. අනේ මචං මම පස්සේ ගන්නකම්. අනිත් දැන බං සිලෙක්ෂන් තියනවා කිව්වේ. කොහොම හරි කණ්ඩායමට යන්න ඕනේ බං. අනේ මචං පුළුවන් නම් බැට් එකක් දීපන්කෝ. මට හිතුණා ගොරකයා වටෙන් හෙමීට මේ ඇඹරි කියද්දි අනේ නිකන් ඵලයන් බයි යන්න. උඹ හිතුවද මේ අපි ළඟ තියෙන බැට් උඹට දෙයි කියලා? යකෝ බැට් නිකන් කුණු වුණත් උඹට නම් දෙන්නේ නැහැ. ඵලයන් සල්ලි නැත්තම් මේ ක්ලබ් වලට බැඳෙන්න දින්දපන්. සල්ලි නැති උන්ට ක්‍රිකට් ගහන්න බෑ යකෝ. අනික උඹලාට මේ රුපියල් මේ 10-12000ක බැට් එකක් ගන්න බැයි නම් ඉතින් වෙන මොන කතාවද බං? පෑඩ් එහෙම ගන්නත් තියෙනවා. ෆෑට් ගන්න තියෙනවා. ඊට පස්සේ හෙඩ් ජියර් ගන්න තියෙනවා. කීයක් දේවල් ගන්න තියෙනවද බං? අනේ මේ දැන් මොකෙන් අයින් වෙලා අර මොකද්ද? උඹ වඩේ කඩයක්ද කොහෙද කරනවා නේද? වඩේ බෝල රුපියල් පාට විකුණ ඉඳපන්. උඹලා කොයි ක්‍රිකට් ගන්නද බං? ගමේ එල්ලේ ගහපන් එල්ලේ. නැද්ද බං රාජු? සිරාවටම බං උපුලා. බැට් එක නිකන් කරුණත් මුට නම් දෙන්න එපා. මේ වගේ උන්ට බැට් දීලා හරියනවද? ඵලයන් වඩේ බෝලයා. මේ මුටයි කියපන් වඩේ බෝලයා. ගිහිල්ලා වඩේ හදපන්. වඩේ හදලා රුපියල් 5 එකතු කරලා හිමීට බැට් එකක් ගනින්. මූට එහෙම එකතු කරොත් උපුලා අවුරුදු කීයක් විතර ඇයිද බං බැට් එකක් ගන්න? අපි වගේ බැට් එකක් නම් මුන්ට ගන්න වෙන්නේ නැහැ. ඵලයයි යන්න මෙතනින් වඩේ බෝලයා. අනේ මචං මට සමාවයක්. මං ක්‍රිකට් ගහන්න තියෙන ආසාවට මං බැට් එකක් උඹලා ඉල්ල ගන්න ආවේ. මම හිතුවේ නෑ උඹලා මට මෙහෙම කතා කරයි කියලා. අපි නැති බැරි මිනිස්සු තමයි බං. කොහොම හරි මැච් එකක් ගහලා ගොඩ යන්න බං හැම දෙයක්ම කරන්නේ. අතපය හතර තියාගෙන හොරකමක්වත් කරන්නේ නැතුව තමන්ගේ මහන්සියෙන් ගොඩ යන්නනේ මම බලන්නේ. ඒකයි උඹලගෙන් මම ඇහුවේ. මට බැට් එකක් ගන්න ඇත්තටම සල්ලි නෑ බං. හරි කමන්නේ. මම මොකක්ම හරි කරලා බලන්නම්කෝ. එහෙනම් මචං මං ගිහිල්ලා එන්න. අනේ ඉතින් ඵලයන් අපි උඹව අල්ලන් හිටියද? ඵලයන් යන්න වඩේ බෝලයා. ගිහිල්ලා වඩේ බැද ඉඳපන්. මෝඩයා උඹලට හරියන්නේ නෑකෝ ක්‍රිකට්. උඹලා දුප්පත්තු. හැමදාම ඔය වගේ දුප්පත් විදියට තමයි උඹලා ඉන්න ඕනි. උඹලාට කිසි ගොඩේමක් නෑ බං. වඩේ විකුණලා කාටද හරි කියපන්කෝ. අනික තව ඉස්සරහට මැච් වලට යන්නත් මචං මැච් එකකටම රුපියල් 4000ක් එකෙක්ගෙන් ගන්නවා කිව්වා. උඹට කොහෙන්ද තියෙන්නේ රුපියල් 4000 දෙන්න? අනේ නිකන් මේ ඔය ක්‍රිකට් ගහන එක අතෑරලා වඩේ විකුණ ඉඳපන්. උඹට ඒක තමයි හරියන්නේ. අපිත් එන්න හවසට වඩේ ටිකක් ගන්න. නැද්ද පංචාම රාජු? නෑ බං. බෑ කියලා දෙයක් නෑ. බලපන්.
අනිවාර්යෙන් මං දවසක ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරේ නැත්තම් මම සඳුන් නෙවෙයි. බලපන් මං ඒ දේ අනිවාර්යෙන්ම කරනවා. එහෙනම් මං යනවා. උඹලට මගෙන් කරදරයක් වුණා නම් සමාවෙයල්ලා. කොරයි නියෝජනය කරයි අම්මගේ රෙද්ද අනේ නිකන් ඵලයන් හූ වඩේ බෝලයා වඩේ බෝලයා බැට්ටක් ගන්නව සල්ලි නෑ වඩේ බෝලයා පව් යකෝ ඌට ඇඬෙන්ට වගේ පව් මොනවා නැතත් වඩේ බෝලයා මරු නම මේ ඌ සිරාවට වඩේ කඩයක් දාලා තියනවද බං මම දැක්කේ නෑනේ බං මාත් මේ ළඟදි බං දැක්කේ. දැන් දවස් දෙක තුනක් වෙන ඇති වඩේ කඩේ දාලා. ඕකට මහා මෝඩෙක් බං. ඉස්සර ඉඳලා ඕක මෝඩයන් උඹලා දන්නවනේ. අනික ඕක හෙන දුප්පත් බං. ඔයාගේ උන් බලපංකෝ තව ටික දවසකින් ඔය වඩේ කඩේ බිස්නස් නැතුණ ගමන් ඕක අනිවාර්යෙන් හොරෙක් වෙනවා. ගෙවල් වලට පැනලා ඕක අනිවාර්යෙන්ම හොරකම් කරනවා. ඒ වගේ මෝඩෙක් බං ඕක. ගොතයා